දැන් හැම දෙයකින්ම හිත නිදහස් කරගන්න. දැවෙන රිදෙන තැවෙන ඔබේ සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන පූජාවටම හිත යොමු කරමින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ගෞරවය හිතේ උපදවාගෙන අපි බුදුන් සරණ ගිහින් පූජාවට අනුගත වෙමු. සාදු කියන්න හැමෝම. මහා කරුණා නෙතින් බලනා කාරුණික බුදු රාජානෙනි නිවාං එම දුක් තැවුල් තිලොවේ අමා සැප දුන් මුනි රාජානෙනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු සම් බුදු රාජානෙනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී ලෝකයෙන් ඇති සියලු දුක අවබෝධ කළ මහා ගුණවතානෙනි සෝකයේ මුල තණ්හාව බව අවබෝධ කළ බුදු පියාණෙනි නේක දුක් රැස නිමා කරනා අම නිවන දුටු බුදු පියාණෙනි වන්දිමි සිරිපා පියුම් අදරින් මගේ ලෝතුරු බුදු පියාණෙනි පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ ආගස් කුස ඕෂධී තරුවකි ගලන කැන් මිගි පිටතියේ එදා වසවතු පලාගිය හැටි මතක් වෙයි සමිදුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම් බුදු පියේ බුදුගාමුදුරුවන් ඉස්සර වඩින කොට මා සිටිය නම් යන විට කැලයේ දාරට වනමල් නෙලා අතුරා
සිරිපතුල වට වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට දෙවියන් පිදුව මුත් පාර සතු මල් ඔබට තිලෝ අග පියාණෙනි ඒවා නැත අපට වනමල් රැගෙන පුදමින් සිරි පතුල වට සැනසී වැඳ වැටමි හිමි ඔබ ඉදිරි පිට ගිගි සැප අතහැර කගාවත පොරවා සිගිනුවනින් දඟමින් සිත පුරවා විගිදුවමින් රැසු ලොවගෙලි කරවා බුදුන් වඩින විට ලස්සන බැරුවා රාදසමගය අකුසල සින්දා සසර නැමති ගෙයි පදනම බින්දා දුකින් මිදෙන මාග හෙලි කලගින්දා මුනි පාපියුමට තිලොවම වැන්දා කලගුණ සලකන බව පෙන්වමිනේ සතියක් දෙනෙතින් පුද කළ සෙවනේ සම්බුදු හිමි මාගේ හද තුල රැඳුනේ නිවන් පතාමම වඳිනෙමි බැතිනේ සාදු 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 ඊළඟට මේ කියන ලෝතුරු බුදු ගුණ පින් ඇති ඔබ හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබීමට හේතු වන අයුරින් මා කියූ පසු ශබ්ද නගමින් ගාත කියලායි වන්දනාව සිදු කරන්න. ඔබේ දැවෙන රිදෙන තැවෙන සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන පූජාවටම සිත යොමු කරමින් මා කියූ පසු ශබ්ද නගමින් කියලා වන්දනා කරන්නේ ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න හිතින් හිතාගෙන මේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් අපට ආශිර්වාද සලසන මේ මහා බලගත් බෝධීන් වහන්සේගේ සිසිලස ලැබ බෝසෙවන යට සිට සිදු කරන
මේ මහා අනුසස් ලැබෙන පූජාවේ පිහිට රක්ෂාව ආශිර්වාදය ජීවිතයට ළඟා වේවා කියලා හිතින් හිතාගෙන මා කියූ පසු ශබ්ද නගමින් කියලා වන්දනා කරන්න සාදු කියලා. බුදු නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු සරණ යමු අපිත් නිවන් මග සදාදුන් මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන්යා අසන විට සිත සෝක නිවෙනවා අඳුරු ලොව එළිය කළ මගේ සිත පහන් කළ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි දීපයක් සේදිලෙන දූපයක් සේදැනෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි නොපමාව සිත හදන අසමාන ගුණ පිරුණ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සමන්ගිර හිසරැඳුන දෙවිඳු සිරිපා පුදන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක මගේ
නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා තිලොවම ජයගෙන සැබවින් මාරු පරදාතම නුවණින් සක්වල කාල බාදම් දෙසූ ගුණෙන් බබලනා ගෞතම මුනිදුගේ සසුනේ සවන් පුරා බණ අසන්න ගෞතම මුනිදුගේ සසුනේ ලෞතුරු නිවනම ලැබෙන්න අරහං බුදු ගුණ මට සීගි වේවා ඉරුගෙන් වන අපලය දුරු වේවා මර බල සුන් කළ බෝරජු ගාවා සම්මා සම්බුදු පිහිට ලැබේවා තබමින් මල් මිටි බෝරජු සෙවනේ සිතමින් අනියත මගේ දිවි ගමනේ ලබමින් පින් පාල ජීවිත අරනේ බැතියෙන් පුදනෙමු මේ මල් නිතිනේ සම්මා සම්බුදු ගුණ සීගි වේවා සියලු අපල මාගේ මින් දුරු වේවා මර බල සුන් කළ බෝරජු ගාවා සම්මා සම්බුදු පිහිට ලැබේවා රෝදුක් බිය සංකා දුරු වේවා සෝක කඳුළු නෙත් වල නොම වේවා මේ අබතෙල් පිදු පිං මතු වේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා රැකී රක්ෂා දියුණුව ඇති වේවා නැති බැරිකම් අගතිග දුරු වේවා මේ අබතෙල් පිදු පිං මතු වේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා ග්‍රහ දොස් අනවින විපත් නොවේවා ගෙදර දොරේ සමගිය ඇති වේවා දිව්‍ය
සිහියක ඇති ආනියත වැල්හේවා රුදුරු අසංගත රෝග නැසේවා දීපනාත මුනි සැසිතිලෝ ගුරු වන්දේ භගවං අරහන්තං වීර විශාරද මාර පරාජිත වන්දේ සුගතං භගවන්තං වන්දේ සුගතං භගවන්තං රාජවිරාජිත දීර වීර මුනි වන්දේ බුද්ධං භගවන්තං සාක්‍ය සීග මුනි දේශිත මනආර වන්දේ වන්දේ භගවන්තං වන්දේ වන්දේ භගවන්තං ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මීළඟට ජයශ්‍රී මහා ආශිර්වාද වන්දනාවයි සිදු කරන්නේ. බෝ සමිඳුනේ වාදිනේ මම සිරසනා බෝපත්
රන් සෑයරුවන් වැලි පාදක ගැඩයගත් ඕපත් සෙවනේ හිතකනි සලබාව වඩවයි නිතිනේ නිගණ්ඩරයක මුනි බණදම් ඇසුනේ නිවන සිතට මං පෙත ගෝසෙවනේ සාදු 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 අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටු දවසේ සත් පියුම් මත වැඩම කළා සත්‍යයි ඒ සත් පියුම් මත සිටගෙන සිංහනාද පැවැත්තු බව සත්‍යයි ඉදා විජයස් ශ්‍රී ජයසිරි මහබෝ සමිදු අභියස සියලු ක්ලේශ ධර්මයන් පරාජය කොට ලෝතුරා පුද්දත්වයට පැමිණවදාලා වූ වන්දනීයාති වන්දනීය වූ पूजनीयाति पूजनीय अपतिलो गुरु सम्मासं बुदुराजानन वंशेगे नव अरहाति बुदु गुण सत्यानुभाव बलयेंगा වහන්සේ විසින් සේවනය කරන ලද අස්වත්ත නම් වූ ඇසතු බෝධ මාගේ හිස පටන් දෙපතුල් දක්වා ඇති සියලු රෝග දුරු වේවා සාදු සියලු අපල උපද්‍ර ඒකාන්තයෙන් දුරුවි සියලු කරදර බාධක මගහැරි පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානය ඇතිවි දිනෙන් දින දියුණුවම සැලසී ඇස්වහ කටවහ දෝස යමෙක් කලාවුද නොකලාවුද අනවින පොඩිවින දොස්දුරුවි යමෙක් අගසට අතනගා දොස් තැබුවේද පොළොවට අතතියා සාපකලේද එක් මංසලකදී දෙමංසලකදී මංසලකදී දෙස්තැබුවේද සාපකලේද ඒ සියලු වසු දොස් වහා දුරුවි මේ සෑම දෙනාටද මේ උතුම් පූජාවේ තෙද බලයෙන් සියලු අපල උවදුරු ලෙඩ රෝග පැතිරී යන වසංගත රෝග දුරුවි උඩින් පායන අවුවක් හැර අවටින් අමන සුලගක් හැර විපත් කරදර සිදු නොවී යනෙනා ගමන තබනා පියවර සරුවප් ප්‍රකාරයෙන් සාර්ථක වේවා සාදු
ඔබේ වාසනාවන්ත දෑතේ තියෙන පහනින් හැමෝම තෙල් බිඳක් හිසේ ගල්වා ගන්න. පහනින් ඔබ ඔය විදිහට තෙල් බිඳක් හිසේ ගල්වා ගන්නේ හිසේ පටන් දෙපතුල දක්වාම ඇති සියලු ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන. ඇස් වහ කට වහ දෝෂ දුරු වී ලෙඩ රෝග වලට බොන බේත්තේ දිව්‍ය ලෝකයෙන් ගෙනාපු දිව්‍ය ඖෂධයක්ම බවට ප්‍රත්‍ය වෙන්න හිතින් හිතලා පහනෙන් තෙල් බිඳක් හිසේ ගල්වාගත්තු සාතා ගිරෝ නමෝ යක්ඛෝ තස්සච අසුරින්දතු භගවතෝ ච මහා රාජා සක්ඛෝ අරහතෝ තත. ඒ ගාථාවෙන් කියවෙන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේට නමෝ කියමින් මුලින්ම වැඳ නමස්කාර කළේ සාතා ගිර කියලා යක්ෂයෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේට දෙවනුව තස්ස කියලා වැඳ නමස්කාර කළේ රාහු කියලා අසුරෙකු විසින්. භගවතෝ කියා දුද්‍රාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවිවරු දිව්‍ය සමූහයම පිරිවරාගෙන ඇවිත් භගවතෝ කියලා තුන්වෙනි වැඳ නමස්කාර කළා. අරහතෝ අකුරු 4 දෙදෙව් ලොවටම අධිපති සක්‍ර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ලෝක ශිවංකර වූ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට අරහතෝ අකුරු 4 කියලා 4 වෙනුවයි වැඳ නමස්කාර කළේ. සම්මා සම්බුද්දස්ස අකුරු 10යි. සත්විද බ්‍රහ්ම ලෝකයේටම අධිපති සම්පති කියන මහා බ්‍රහ්මය 1,68,000ක් යොදුණු සැත අර මහා මේරු පර්වතේ සාරවන මල් ධම්මකින් බුදුන්ට පුදා බුදුන්ට වැඳ මේ දෑදෙන් අන් කිසිවෙකුටවත් යලි නම් නොවදිමි කියා ප්‍රාර්ථනා කොට සම්මා සම්බුද්දස්ස අකුරු 10 කියලා වැඳ නමස්කාර කළා. ඒ උතුම් නමස්කාරයෙන් අපි ඔබට ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරයට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය ලැබෙන්න නමෝ කියන ඒ බුදු ගුණයෙන් ඔබට වේයසෙත් මංගල. සුගත තථාගත බලයෙන් සියලු දෝෂයයි දුරු කොට පද 4 කිය අවසන් කරමින් අපි ඔබට මේ විදියට ආශිර්වාද කරන විට පහන හිස මුදුනටම ගෙන මෙසේ ආශිර්වාද කරන විට පහන හිස අභීසට අරන් හඬනගා සාදුකාරදී ඒ අනුමත කිරීමෙන් ඔබට තියෙන නවග්‍රහ අපල දොස් නිදුස් පවුලේ පවතින මත ගැටුම් මගහැරි සමගිය සමාදානය තව තවත් තහවුරු වී ජීවිතයේ ඔබ සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරි කායික මානසික ආධ්‍යාත්මික සුවය ලැබෙන අප මෙසේ පිහිට ලබන සාදු කියලා. සාතාගිරයන් සෙන් පතේතා පැමිණ සිරිබා මුල වැඳී නමස්කාර කළයි දැකලා නව අරහත් බල නරක පාතුක පෙන්වා මෝක්ෂ නිවන් මඟ වදගල නමෝ කියන බුදු ගුණයෙන් ඔබට වේසෙත් මංගල රුදු යක්ෂෙන් පලවාගර මහියංගන මුනි වැඩි කල බෙදුවමා පැන්දලයෙන් සියලු සතුන් දුක් දුරු කළ එදා මුනි දුතම් වරුසා වැස සෙව්වයි සිරිලක තුල සිරිදල දාතු බෙලෙන් ඔබට වේසෙත් මංගල 84,000 යොදුන් උසැති රාහු අසුර එදා
අරිහත් සිරිපායුග මුල වැඳ නම කර ඇඳිලි පැදා සුගත දෙසූ දස දහමට තස්ස කියා ඔහු වැන්දා තස්ස කියන බුදු ගුණයෙන් ඔබට වේ සිත මංගල පතා බෝධි සම්භාරය සිතා ඒ බුදු පවම එකල කතා නොකර පුතාද දරුවන් දන් දුන් මුනි දුගේ බල ඉතා මිහිරි කතා කරන තම අමුදරු දන් දුන් කල ඒ අනුපසෙන් දොස් දුරු වී ඔබට වේ සිත මංගල පේව සිතට සිල් රැකලා මෙතුන් ලවට බුදු වුණු කල යාම තුසිත පුර දෙවියෝ හැමදාටම නිවට කළ දේව පිරිස සමග රහත් 500ට දහම් විපුල ඒ අනුපසෙන් දොස් දුරු වී ඔබට වේ සිත මංගල සිව්පූර්ව නිමිත්ත දැක මහාන වෙන්න නික්මුණු කල චන්න ඇමති හට වදාළ අසුගෙන වයි නියෝග කළ රන් කඩුවෙන් දොර අරවා කුමරු බැලූ වෛරාගුල ඒ අනුපසෙන් දොස් දුරු වී ඔබට වේ සිත මංගල කන්තක අසුපිට නගිමින් 303ක් මග ගෙලි කළ පන්නා ගඟ අට ඉසුබක් අනෝමනම් ගන්තෙද බල රන් කඩුවෙන් කේස කපා අහසට ඇරියායේ කල ඒ අනුපසෙන් දොස් දුරු වී ඔබට වේ සිත මංගල එදා මුනිදු හික්ම වෙලා අජපල් මුල වැට සිටි කල සුජාතාව කිරිපිඩුගෙන අපේ මුනිදුට පූජා කළ අපේ මුනි කිරිපිඩු වළඳා තලිය දැමුවයි මහා ජල ඒ අනුපසෙන් දොස් දුරු වී ඔබට වේ සිත මංගල දන් දුන්නේ සුජාතලා රන් තලිගෙන නිදුට යස වෙන් වෙන් කොට සත් සතියට වැළඳුවගේ මුනි ගුණ බල සුන් සුන් කර කෙලසුන් බිඳ බුදු වී සමහට සෙත් කළ සුගත තථාගත බලයෙන් සියලු දෝෂයයි දුරු කොට එළිය සදා තුන් ලොවටම සසර කෙලෙස් අඳුර නසා බුදුව මහිමි තුන් ලොව තුල ඇසෙන මිහිරි දහම් දෙසා සසර නිසි බව පල කොට පෙන්වා දුනි නිවන යසා ඒ අනුවසෙන් දොස් දුරු වෙයි ඔබට පැමිණි රවිගේ දසා යනාදීන් සරුව මාරි රංකාර බල විද්වංසනය කළා වූ මෛත්‍රී ක්ෂමෝප සමාධි ගුණයෙන් සුප්‍රතිස්ථිත පාදාදි වූ දෙතිස් මඟා පුරුෂ ලක්ෂණයෙන් ඊල පීත ලෝකිත ඕදාත මාං ජෙෂ්ඨ
ප්‍රභාස්වරයයි කියන ලද සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවෙන් ගණාන්ධකාරය දුරුකොට ලෝකාන්තරික නරකය දක්වා හිරු දහසක් සඳ දහසක් පැන නැංගාසේ ආලෝක කරමින් ලෝතුරා බුද්ධත්වයට පැමිණ වදාලා වූ වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ අපතිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණානුභාව බලයෙන් සද්ධර්මානුභාව බලයෙන් සංඝානුභාව බලයෙන් මෙපින් කමට සම්බන්ධ වී අතහිත ගසා දැක සතුටු වූ ඔබ හැම දෙනාටමත් මේ උතුම් පූජාවේ තෙද බලයෙන් සියලු යහපත ශාන්තිය සැලසෙත්වා සතු නිල්වන් පැහැයෙන් සිරුර දිලෙන්නේ වාහන ගුරුලෙකු පිටට නගින්නේ විෂ්ණු සුරිඳු සෙත අපට සදන්නේ වෛකුන්ඨය පරුවත අධිපති වෙන සිව් මහා දේවාලෙට දිස්තියලන සුරිඳු නිලබ දෙන මා විසින් දෙන පින සැමටම සිත් සිරි ලංකර දෙනු මැන කතරගම දෙවියන්ට පින්දීම වෙනසීමට රුපු ආයුධ ගන්නේ රණ මොන රාසන පිට වැඩ ඉන්නේ දිනකට තෙවරක් ලොව නරඹන්නේ පින්ගෙන කඳ සුරිඳුනි සෙත දෙන්නේ දොළසක් නෙත් ඇති සයකට මුහුණු බලයක් පතුරන පුරයෙහිරුණු මලයක් දොස් ග්‍රහා අපල දුරලනු බලියක් ඇරි ලෙස මට සෙත පානු ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගණ දෙවි කෝවිල පිරිබඩලන්නේ දත මැද පිරුවට ඇඳ පෙවෙන්නේ කල කී දේ මට සාදා දෙන්නේ පිං ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ කිරිදී වෙඬරුද පස්ගෝ රසිනා උඳුමුන් තලමෑ කරලින් සොබනා මේනන් කැවුමෙන් නිතිපුද ලබනා දෙන් මට නුවණක් ගණපතියගෙනා පත්තිනි දේවමෑණියන්ගේ ආශිර්වාදය ලබාගෙන ප්‍රාර්ථනා ඇති කරගමු මේ විදියට ඔබට නිතර හිස රදේ හැදෙනවනම් ඔය හිසේ තියෙන දසනවයක්ම රෝග දුරු වෙන්න මේ ආශිර්වාදය ඔබට වැදගත් මෙසේ පිහිට ලබමු තෙදින් යුතුව පඬි පුරවඩිමින්නේ එයින් වැදුණු ගිනි ලොව වෙනසෙන්නේ වේරන් සලඹ හිස පිටට වඩින්නේ එයින් සිරසරෝ දුක් බැස යන්නේ සැදී පතිනි පඬි උරයට වැඩලා දිදී ලොවට සෙත් සිරි වඩවාලා
රිදී සලඹ නලලතට වඩාලා සිඳී දෝස නලලෙන් ගියේ බැසලා නඩු අබ කරදර සැම ඇති උවද ලෙඩ දුක් වියවුල් වල මැදි උවද රැකී රක්ෂාවල් දුෂ්කර උවද එමවාන් සැම දොස දුරු වේවා අද ගෙයි උළුවාලේ බැන්දද මීවද නයි පොළොඟුන් ගෙයි හැමතැන දීවද කබර ගොයින්ගෙය ඇතුළට ආවද රුදුරු ඒවා දොස දුරු වේවා අද බුලතෙගේ අගමුල නොකඩා කෑවද උලමෙක් වහලෙහි මුදුනට ආවද යක් භූසිනෙන් දැක බිය වූවද රුදුරු ඒවා දොස දුරු වේවා අද එලිපත්තේ සිට ඉස පීරුවද ගඟගෙන ඉස අත දොරකඩ සිටියද පගනේ තෙලිකඩ පිඹලා නිව්වද එමවන් සැම දොස දුරු වේවා අද සිරිහස්තෙහිරන් සලඹ දරාගෙන නවගමුවේ දෙවෝලට අධිපති වෙන පත්තිනි ස්වාමිනී මේ පින් අරගෙන දියුණුව යහපත ලංකර දෙනු මැන ගත්තේ පත්තිනි දෙවිඳුන් සරණය සත්තේ ලොව සත රූපිය සමගය නිත්තේ දෙකල්ලව වැඩුමල් සලඹය නැත්තේ දෙකල්ලව දෝස මුදාගිය පහන හිස මුදුනෙන්ම තියාගෙන සිරස නලලත දෙනෙත දෙසවන් මුඛය ගෙල දොස හැරිසියල් දෙවුර අත් දසගිලිද බැලමිටි දෝස දුරු වෙයි ඒ බඩවැල් කටිය තුනටිය දෙදන කෙන්ඩය පතුල දසැඟිලි දෝසවල් සියක් අවුරුදු ඔබට ආසිරි සැපත් වඩවා ජය මගුල්